තේරුණාද පුතේ? මෑණියෝ තේරුණා මෑණියෝ. මේ දෙවුන්දර දෙවුලට ගිහිල්ලා පාලතුරු 9ක් එක්ක කැවිලි 7 වරයක් එක්ක පූජාවක් කියන්න පුතේ. එසේම. එසේම. දෙවියොත් එක්කනේ දැන්. අපි බලමු මොකද කියන්නේ කියලා. බලමු. බුදුහන්සේගේ සිත්තුන්ට ආරක්ෂාව එන්න බැලුනේ ඔබගේ සියලුම රටවර්ණ බුදුහන්සේට ලැබේවා ආශිර්වාදයක් වේවා කාලියම්මේ එන්නේ සත්‍යඥාන්නේ අපේ කරපොව් සියලුම කැහැරෙන්න පුතේ තේරුම් ගන්න පුතේ අපි දන්නේ මේ දේවල් මොනවද තේරුම් ගන්නවද පුතේ මම තේරුම් ගන්නවා ස්වාමීනි මම තේරුම් ගන්න දෙවියනි මොකද්ද වෙන්නේ කියලා මේ අපල ග්‍රහ අපල අපි බලමු. වෙන්න කියා මේව මොනවද කියලා ඒතර ශාමි කියනවා මෙසේ මේ දේවල් කාලියම්ම කියන්නේ ඇත්තද නැත්තද කියලා දෙවි දේවතාවුන්ගේ වහන්සේගේ පළතුරු 9ක් එක්ක ඔබට දැල්ලු පහනක් දැල්වන්න කියලා දෙවුන්දර දෙවුලට පුළුවන්ද පුතේ? පුළුවන් මට පුළුවන් හැමදේම කරන්න පුළුවන් ඉන් පස්සේ කවදාකවත් උඹට කරදර පීඩා එන්නේ නැහැ කියන පුතේ. අපි සුබා දහමත් එක්ක ඉන්නේ අපි බලමු මොනවද කියන්නේ කියලා ඒ දේවල් අපි ෆලෝ කරන ගමන් ඉන්නේ මේ සියල්ලක් මේ කාණකෙන් පිටේවා සියලුම රැකවරණය ආශිර්වාදයේ වහන්සේට ලැබේවා සියලුම දේ කාණකෙන් පිටේවා සත්‍යයක් වේවා නිස්සරණ කාලයන්මදී බලගතුකමෙන් වහන්සේගේ සියලුම ඉෂ්ට දෙවියන්ගේ කාලියම්මගෙන් සියලුම රැකවරණය ලැබේවා මං කාලියම්ම තමයි මගේ අම්මා වහන්සේට සියලුම 33 කෝටියක් දෙවි දේවතාවුන්ගේ රැකවරණය ලැබේවා ඒ සියලුම දේ පළතුරු වට්ටි පූජා කර මැනවි පුතේ තේරුම් ගනි පුතේ මම තේරුණා ඉතින්නේ ඒ පළතුරු පූජාවෙන් පස්සේ දැල්ලෝ බලු පහන පූජා කරපම් පුතේ උඹේ අපල ග්‍රහ දොස් දුරු වේවා කියලා තමයි පූජා කරන්න ඕන උඹට පුතේ නාගගේ රූප තුනක් එක්ක දෙවුන්දර දෙවුලේ අපල දුරු වේවා කියලා අපිත් ප්‍රාර්ථනා ඒවා හොයාගෙන යමන් මේ ඉන්නේ උඹට මේවා රෙකෝඩින් එකක් වශයෙන් මේක ලබා දෙනව නෙවෙයි